කෘෂිකර්ම උපදේශක වයඹල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිග්භාගම කලාපේ අපි ගිය අවුරුද්දේ පටන් ගත්ත පැෂන් වගා වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැෂන් ගම්මාන වැඩසටහන. ඒකෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන ලැබලා දීලා පැල ඒ වගේම කම්බි සහ පෙළ සම්පාදන පද්ධති ලබා දීලා අක්කර 5ක වගාවක් කරා. ඊට අමතරව අපේ තාක්ෂණික දායකත්වය ලබා දීලා තවත් අක්කර 5 පුද්ගලික උපරිම මහතුරුත් එක් කරා. එතකොට අක්කර 10ක වගාවක් අරන් කැලේ කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ දැනට තියෙනවා. ඒකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ උපරිම මහතුරුන්ගේ අස්සන්න ආදායම ඉහළ නැමීම තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශයෙන්ම අපනයනකරුවන් කීප දෙනෙක් අලුතින් ඇති කරගන්න එමගින් විදේශ විනිමය සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැමීමට තමයි අපි මේ රටසරණ මගින් බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා පළතුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ආසන්න වශයෙන් 2024-25 වගේ වර්ෂවල ගොවියන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට සහ රටට විදේශ විනිමය ඉපීමේ බලාපොරොත්තුවෙන් ඒ අය කලාප හරහා මේ ව්‍යාප්ත කිරීම බලාපොරොත්තු වෙනවා. සුසන්ත ඇත්තට මම මෙහෙම වගාවක් කරන්න හිතාන හිටියේ නෑ. මොකද අර AI මහත්තයෙක් ඉන්නවා වැවල කියලා. ඒ මහත්තයා එල්ල මගේ වත්තේ එහෙම බැනර් එකක් වගේ ගහලා ගිහින් තිබ්බා. කෝල් එකක් ගන්න කියලා. අමතුමක් ඊට පස්සේ මම ගත්තට පස්සේ තමයි මට අනුග්‍රහය ලබා දීලා මෙහෙම දෙයක් කරන්න කියලා දැනුවත් කියලා. ඊට පස්සේ වලට රජය හරහා තමයි මේ කෙසෙල් පැල්ල 500යි 700ක් විතර වගේ හම්බුණා. 150
ඩිස්කවුන්ටයක් ඇත ඊට පස්සේ තම මම මෙහම වගාවක් කරන්න හිතාන ඇත්තරම් පෙළමුණේ ඇත්තම ඒ දැනුවත් කරන්න ඒ හදපු දායිදම්ම බලන්ඩ හදන්ඩ ඇත්තර මේනවා ඒ අයි මහත්තයක් දෙනවා නිතරම කට්ටිය එනවා ඔලිතින් බල්ල හදලා යනවා ඇතරම ගොඩක් සත්තුට මේ ගැන වගාවට අමතරව මේක යටිබෝක විදිහට ඉංගුරු දාලා තින ඊට අමතර රතුලුණු බීජ වගාවක් කරලා තියෙනවා මට මේකට අනුග්‍රහයටද ඉරිගේෂන් සිස්ටම් වතුර ලයින් පද්ධතියක් හම්බුණා ඒක මම තාම සවි කරන්නේ මොකද ඒක මට මේ මෑතකදී ලැබුණේ ඒක ඉදිරියේදී මම මේකට සවි කරන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් ඇත්තට මෙහෙම දෙයක් කරන්න මගේ හිතේ තිබ්බේ නැහැ ඒ කියන්නේ ගොඩක් සතුටුයි ඇත්ත මේ ලබා දුන්න හැම කල ලබා දුන්නේ 150 ඩිස්කවුන්ට් එකක් යටතේ ඉතින් ලබා දීපේ වැවල මහත්තයා සහ ඒ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මෙහෙම දෙයක් කරන්න මට අනුග්‍රහය දක්වපු ගැන